本当にこの名誉あるところの殿堂入りをさせていただきましてありがとうございます。ඔබ අද පාවිච්චි කරන හෝ පාරේ දකින හොන්ඩා වාහනයක් පිටුපස තියෙන්නේ නිකම්ම නිකන් සල්ලි තියෙන ව්‍යාපාරිකයෙකුගේ කතාවක් නෙමෙයි. එය 100,000 වාරයක් ප්‍රතික්ෂේප වුණු අන්ත අසරණුණු නමුත් කිසිදා පසුබට නොවූ එක්තරා කම්මැලිකරුවෙකුගේ පුතෙකුගේ කතාවක්. මේ සිහින දකින්නට ලොකුම හයියක් දෙන සොයිචිරෝ හොන්ඩා. කුඩා කාලේ පටන්ම යන්ත්‍ර සූත්‍රවලට පෙම්බැති සොයිචිරෝ තමන්ගේම කියලා පිස්ටන් රිං එකක් නිර්මාණය කරලා ඒ ටොයෝටා සමාගමට විකුණන්න උත්සාහ කළා. ඒත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරේ. එය ප්‍රමිතියෙන් තොර බව පවසමින්. ඔවුන් නැවත පාසල් ගොස් වසර 2ක් වෙහෙස වී එය දියුණු කළා. අවසානයේ ටොයෝටා සමාගම එය මිලදී ගැනීමට එකඟ වුණත් දෙවන ලෝක යුද්ධය මෙයට හරස් වුණා. ඔහුට තමන්ගේම කර්මාන්ත ශාලාවක් හදාගන්න සිමෙන්ති පවා සොයාගන්න බැරි වුණා. යුද්ධයෙන් ඔහුගේ කර්මාන්ත ශාලාව විනාශ වුණා. භූමිකම්පාවලින් ඉතුරු වුණු ටිකත් නැති වුණා. නමුත් ඔහු අධෛර්යමත් වුණේ නැහැ. ජපානයේ තෙල් හිඟෙන් තදින්ම බලපාපු කාලේ ඔහු තමන්ගේ බයිසිකලයට කුඩා එන්ජිමක් සවි කළා. අසල්වැසියන් ඒ ගැන උනන්දු වුණා. ඔහුට ඇණවුම් 1000 ගණනක් ලැබුණා. ඒ ඇණවුම් සම්පූර්ණ කරන්න ඔහුට සල්ලි තිබුණේ නැහැ. ඔහු කළේ කුමක්ද? ඔහු ජපානයේ තිබුණු බයිසිකල් කඩ 18000කට ලිපිලියා උදව් ඉල්ලා සිටියා. ඔහුට උදව් ලැබුණා. හොන්ඩා අධිරාජ්‍ය බිහි වුණේ අන්න එහෙමයි. සොයිචිරෝ හොන්ඩා හැම විටම කිව්වේ සාර්ථකත්වය කියන්නේ ඔබේ කාර්යයෙන් 100%ක් පමණයි. ඉතිරි 99%ම අසාර්ථකත්වය කියලා. ඔහු මෝටර් රථ ධාවන තරඟවලට පිස්සුවෙන් වගේ ආදරය කරා. ජපානයේ නිෂ්පාදනයක් ලෝකේ වේගාත්ම වාහනයක් කරන්න ඔහුට හුණු වුණා. අද හොන්ඩා කියන්නේ ලෝකේ විශ්වාසදායකම සහ ජනප්‍රියම සන්නාමයක් වුණේ ඒ නොසැලෙන වීරය නිසායි. ඔබත් අද යම් අසාර්ථක වීමක් හමුවේ වැටිලා ඉන්නවනම් සොයිචිරෝ හොන්ඩා ගැන හිතන්න. වැටෙන හැම වාරයක් පාසාම නැගිටින්න ඔබට පුළුවන් නම් ලෝකේ කිසිම බලවේගයකට ඔබව නවත්තන්න බෑ. ඔබේ අසාර්ථකත්වය තමයි ඔබේ සාර්ථකත්වයේ අඩිතාලම. 本物だなとこういうふうに思うわけではない。 Only when I pinch my hand and feel the pain, I realize that this is not a dream but a reality.